ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිට අන්තර්ජාලය ඔස්සේ සජීවීව ගෙනෙන මාධ්‍ය සාකච්ඡාව සමගනුයි ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ. අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ මේ වන විට රටේ ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයේ වැසි තත්ත්වයේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීම සඳහා මේ මාධ්‍ය සාකච්ඡාව සුපුරුදු පරිදි news.lk YouTube නාලිකාව Facebook පිටුව එවැගේම Department of Government Information DGI YouTube නාලිකාව සහ Facebook පිටුව එවැගේම GFU ශ්‍රී ලංකා YouTube නාලිකාව සහ Facebook පිටුව ඔස්සේ සජීවීව ප්‍රචාරය වනවා. එවැගේම POTB නාලිකා අංක 120 Event TV Plus ඔස්සේ මෙම මාධ්‍ය සාකච්ඡාව සජීවීව ප්‍රචාරය වනවා. මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා අපි ආරාධනා කර සිටියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්නගේ මහතාට එවැගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ LS සූර්ය බණ්ඩාර මහතාට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතාට ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතාට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිපිලි මහතාට අපි ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට. ඒ වගේම පැමිණ සිටින මාධ්‍යවේදී ඔබ හැමෝමත් පිළිගන්නවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට. මා මුලින්ම අවස්ථාව ලබා දෙන්නේ මේ ඇතිවින තිබෙන හදිසි තත්ත්වය පිළිබඳව කතා කරන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ට අජිත් විජේමාන්නගේ මහතාට. ඔව් ඇත්තටම අපි පහුගිය දිනවල දිගින් දිගටම මේ ඇතිවිලා තියෙන එල්නිනෝ තත්ත්වය ඒ වගේම ඉදිරියේදී ඇති වෙන එල්නිනෝ තත්ත්වයක් ගැන කතා කරද්දී අපි විශේෂයෙන්ම කිව්වේ අගෝස්තු මාසයේ වැසි ගොඩක් අඩුවෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි කිව්වා බස්නාහිර සබරගමුව පළාත්වල අගෝස්තු මාසයේදී ලැබෙන්න ඕන සාමාන්‍ය වැස්සටත් වඩා අඩුවෙන් ලැබෙයි කියලා. නමුත් ඇත්තටම කියනවා නම් අපි කිව්වා අපිට සැප්තැම්බර් මාසය හරි අමාරුයි පුරෝකථනය කරන්න. මොකද අවිනිශ්චිතයි. පැසිෆික් මුහුදේ කැළමිලි ස්වභාවයක් නැති වෙන්න පුළුවන් බෙන්ගාල් බොක්ක මුහුදු ප්‍රදේශයේ. මොකද ඒ කාලේ කියන්නේ අපේ නිර්තදිග මෞසම අවසන් වෙන කාලය. එතකොට අපි කිව්වා ඒවත් එක්ක අපිට ටිකක් අවිනිශ්චිතයි පුරෝකථනය කරන්න වැස්ස ලැබෙන්න පුළුවන් ටිකක් වැඩිපුර කියලා. ඒ වගේම අපි අගෝස්තු මාසය ගැන මේ විදිහට අපි හයිලයිට් කළේ නැහැ. අපි විශේෂයෙන්ම කිව්වේ නැහැ. නමුත් අපේ පහුගිය කාලවලත් එහෙම බලනකොට මේ නිර්තදිග මෞසම සක්‍රිය වීම අක්‍රිය වීම තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අගෝස්තු මාසයේදී නිර්තදිග මෞසම සක්‍රිය වෙලා අපට වැසි ලැබිච්ච අපේ පෙර වර්ෂවල අපිට අවස්ථා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ අතරම අපි එල්නිනෝ එකක හිටපු නිසා අපි බලාපොරොත්තු වෙන්නේ කලින් මේ වැස. නමුත් ඊයේ ඉඳලා අපි දැක්කා ඉහළ මධ්‍යම වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හට ගන්නවා. ඒ වගේම මේත් එක්ක ජල වාෂ්ප හොඳට මේ වායුගෝලයේ තිබුණා. ඒත් එක්ක පහුගිය දිනවල අපි දිගින් දිගටම මේ පුරෝකථනයත් කළා. අදින්දා සුළඟේ වැඩිවීමක් ඇති වුණා. මේ සුළඟේ වැඩිවීමත් එක්ක මේ ජල වාෂ්ප කෙලින්ම මධ්‍යම කඳුකරයටම අරගෙන ගිහිල්ලා එතකොට මධ්‍යම කඳුකරයට තමයි මේ වැස්ස අපිට වැඩිම ලැබුණේ. අපි දන්නවා නුවරඑළිය මහනුවර කෑගල් වගේ දිස්ත්‍රික්ක රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර කොටස් වලට තමයි වැඩිම වැස්ස ලැබුණේ. අපි බලාපොරොත්තු වෙනවා මෙම වැස්ස අද රාත්‍රියේත් ඒ වගේම හෙට පාන්දර වෙනකොටත් ඔය කියන විශේෂයෙන් ගත්තොත් මහනුවර නුවරඑළිය සබරගම් පළාතේ වගේම බස්නාහිර පළාතේ සමහර කොටස් වලට ඇති වේවි කියලා. කෙසේ වෙතත් මේ කැළමිලි ස්වභාවය හෙට දවල් වෙනකොට තරමක් අපෙන් පහවයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හෙට දවල් කාලයෙන් පස්සේ මේ පවතින වැස්සේ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. කොහොම වුණත් මේ වන විට පැසිෆික් මුහුදේ ජපානයට පහලින් සුළි කුණාටුවක් තියෙනවා. ටයිෆූන් එකක් වර්ධනය වෙමින් පවතිනවා. අපි එම තත්ත්වය අපි බලාපොරොත්තු වෙන 6 වෙනිදා වගේ වෙනකොට නැවත සක්‍රිය වීමත් සමග අපි හරහා නැවතත් හෙට හවස ඉඳලා වැස්ස අඩුවේ කිව්වත් 6 වෙනිදා වගේ පස්සෙත් අපි බලාපොරොත්තු වෙනවා අපි හරහා සුළං ඒ කියන්නේ අර පැසිෆික් මුහුදේ තියෙන එම සුළි කුණාටුවේ සක්‍රිය වීම මත අපි හරහා තියෙන සුළං ධාරා වේගවත් වෙලා නැවතත් 6 වෙනිදාන් පස්සෙත් දවස් කිහිපයක් ඔය විශේෂයෙන් ගත්තොත් ඔය මධ්‍යම කඳුකරේ බටහිර බැවම් ප්‍රදේශවලට වැසි තරමක් ඇති වේවි කියලා. ඒ කියන්නේ විශේෂයෙන් බස්නාහිර සබරගමුව පළාතත් මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි සාමාන්‍යයෙන් වැඩියෙන් වැසි අපි ඒ දිනවලත් බලාපොරොත්තු වෙන්නේ. ඔව් මයිලඟට අවස්ථාව ලබා දෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජල විද්‍යා ආපදා කළමනාකරණ ඉංජිනේරු LS සූර්ය බණ්ඩාර මහතාට දැන් මේ වෙනකොට ඇලදොල ජලාශවල ගංගාවල තත්ත්වය මොකද සහ දැන් ඉදිරියට ඇතිවීමට තිබෙනවා නම් වැසි තත්ත්වයක් කුමක්ද සිදුවිය හැකේ?
සුබ සන්ධ්‍යාවක්. මම හිතන්නේ කලුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කර කාරණාත් එක්ක ගත්තම අපි පහුගිය දින කිහිපය තුළ සාමාන්‍ය වර්ෂාපතනයන් අපිට දක්නට ලැබුණා. ඒ තත්ත්වයේ අර්ථය ගංගාවල යම් මට්ටමක ජල ඉහළ මට්ටමක සාමාන්‍ය මට්ටමක පැවතියත් ඊයේ දිනය ගත්තම සැලකිය යුතු වර්ෂාපතනයක් විශේෂයෙන්ම කෙටි කාලයක් ඇතුළත ලැබෙන අධි තීව්‍රතාවය යුතු වර්ෂාපතනයක් අපිට ලැබුණා ඊයේ රාත්‍රියේ සිට. ඒත් සමගම ප්‍රධාන ගංගාවල් කීපයක ජල මට්ටම් ක්ෂණිකව වර්ධනය වීමක් අපි දැක්කා. ප්‍රධාන වශයෙන්ම මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණීය පිහිටි නාවල පිටිය සහ පේරාදෙණිය ප්‍රදේශ, ඒ වගේම කොත්මලේ සහ ඒ ආසන්න ප්‍රදේශවලට සැලකුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒ සමගම මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තිනවා. මේ වෙන විට මහ ගම් වතුර තත්ත්වයක මට්ටම දක්වා වර්ධනය වෙලා විශේෂයෙන්ම නාවල පිටියත් පේරාදෙණියත් අතර පිහිටි ගංගා කලාපය සැලකිය යුතු ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ද්‍රෝණීය නෝවුඩ් සහ කිතුල්ගල සහ ඒ අවට ප්‍රදේශත් ඒ වගේම දැරණියගල ඇතුළු ප්‍රදේශවලටත් ඊයේ දිනේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒත් සමග කැලණි ගඟෙත් ඉහළ ද්‍රෝණියේ ගම් වතුර තත්ත්වයක් මේ වන විට වර්ධනය වෙලා තියෙනවා. වගේම පහළ දෝණියේ සුළු ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම මේ වන විට ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. කැලණි ගඟ ආසන්නයේ පිහිටි ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. විශේෂයෙන්ම අවිස්සාවේලෙන් පහළ ප්‍රදේශ මේ දක්වා පවතින්නේ සාමාන්‍යයෙන් සුළු ගම් වතුර තත්ත්වයක් හෝ ඊට ආසන්න මට්ටමක්. ඒ වගේම ඉහළ ප්‍රදේශ මේ වෙන විට මහා ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා සහ මේ වෙන විටත් ඇතැම් ස්ථානවල වර්ෂාපතන ලැබෙමින් තියෙනවා. ඒ වගේම කළුගඟ අත්වත් රත්නපුර සහයි අවට ඉහළ ප්‍රදේශවලට සැලකුතු වර්ෂාපතනයක් කිය ලැබීමත් සමග රත්නපුර ප්‍රදේශය මේ වන විට සුළු ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පහළ ප්‍රදේශවල ජල මට්ටම් සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වෙමින් පවතිනවා. ඉදිරියේදී අපි මේ තත්ත්වයේ වර්ධනය වීම අනුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් කළුගඟෙත් පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම ඇල්ලගාව සහ මිල්ලකන්ද ප්‍රදේශ, ඒ වගේම පුටුපවුල අපගේ මිනුම් මධ්‍යස්ථානවල දැනට සාමාන්‍ය මට්ටමේ ජල මට්ටම් වැඩි වෙමින් පවතිනවා. ඉදිරියේදී මම විශ්වාස කරනවා ඒත් සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරනවා. ඒ වගේම ගිංගාංග සහ නිල්වලා ගඟෙත් ඉහළ ද්‍රෝණියේ මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ඊයේ දිනෙත් ලැබිලා තියෙනවා. ඒ සමග යම් ඉහළ ජල මට්ටමකට ජලය පැමිණ තිබුණත් ගම් වතුර තත්ත්වය දක්වා මේ දක්වා වර්ධනය වෙලා නැහැ. නමුත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව මේ තත්ත්වය අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂයෙන්ම තෙත් කලාපයේ ආවරණය වෙන ගංගා ද්‍රෝණි දෙකක් තමයි අතනගලුවේ සහ මහඔයෙත් ඉහළ ගිරිඋල්ල සහ ඉහළ ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙනවා. මේ දක්වා ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා නැහැ. ඒ වගේම අතනගලුවේත් දුණමලේ සහ ඉහළ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙනවා. ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා නැහැ. කෙසේ නමුත් මේ බොහෝ ආවරණය වන ප්‍රදේශ තියෙන්නේ තෙත් කලාපය ආශ්‍රිතව. වියලි කලාපයේ බොහෝ වැව් තවමත් ජල මට්ටම් අඩු මට්ටමක පවතින. ඒ වගේම එම නිසා මම හිතනවා මේ ජලය ලැබිලා තියෙන ප්‍රදේශ බොහොමයක් තෙත් කලාපයේ ආවරණයෙන් ප්‍රදේශ. මේ නිසා තෙත් කලාපයේ ආසන්නයේ තියෙන නිල්වලා ගඟ, ගිංගඟ, කළුගඟ, කැලණි ගඟ, අත්තනගලුවේ සහ මහඔය සහ මහවැලි ගඟ ආසන්නයේ ඉන්න ජනතාව මේ දිනවල ඊටම අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා. මොකද බොහෝ දිනවල රාත්‍රී කාලයේ තමයි වර්ෂාපතනය ලැබෙන්නේ. ඒ තුලින් අපි දැනුවත් කිරීම කරන අවස්ථාවල් මේ දින කීපයක සිට මේ සම්බන්ධයෙන් අපි දැනුවත් වීම කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා. බොහොමත්ම ස්තුතියි. ඊළඟ අවස්ථාව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතාටයි ලබා දෙන්නේ. මේ ඇති වී තිබෙන තත්ත්වයක් එක්ක ඔබතුමන්ලාට කළ හැක්කේ කුමක්ද මේ ආපදාවෙන් හැකිතරම් ජනයාව බේරගන්න? ඔව් අපි දැන් මේ ඇත්තටම කතා කරමින් පවතින්නේ ඊයේ ඇති වුණු අධික වර්ෂාව නිසා කියන්නේ ගොඩක් දුරට මහවැලි ඉහළ ද්‍රෝණියට තමයි මේ වර්ෂාපතන ලැබුණේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මිලිමීටර 121ක් විතර අප කොත්මලේට හම්බෙලා තියෙනවා. ඒ වගේම මිලිමීටර 133ක් විතර හම්බෙලා තියෙනවා කොත්මලේට. ඒ වර්ෂාව නිසා තමයි අත්තටම සාමාන්‍ය වතුර ප්‍රමාණයක් වැඩි වතුර ප්‍රමාණයක් කොත්මලේට ළඟා වුණා. නමුත් මේ වෙන විට ඒ එන වතුර ශීඝ්‍රතාවය පොඩ්ඩක් අඩු වෙමින් පවතිනවා. නමුත් තාම වාන් මට්ටමටත් ඇවිල්ලා නැහැ. වාන් මට්ටමටත් තව මීටර් 3යි ගාණක් විතර පිරෙන්න ඕන වතුර වාන් මට්ටමට එන්න.
නමුත් මේ එන ශීඝ්‍රතාවයේ අනුව තව පැය 6කින් 7කින් විතර වාහන දාන මට්ටමකට තමයි ළඟා වෙන්නේ. නමුත් අපි ඒක අඩු කිරීම සඳහා මේ වෙනකොට උපරිම විදුලි ජනනය සිද්ධ කරනවා මේ වෙලාවේ. නමුත් තවත් මේ අද රාත්‍රියේ සාමාන්‍යයෙන් වර්ෂාපතනයක් ලැබුණොත්, ඒ කියන්නේ අද රැයි හෙට වෙනකොට සාමාන්‍යයෙන් වර්ෂාපතනයක් ලැබුණොත් වාහන දන මට්ටම නිසා වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි 3ට විතර කොත්මලේ ජලාශය වාන්දරයට පොඩි ප්‍රමාණයකින් විවෘත කරා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කියුමෙක් 170ක් කියන්නේ තාත්පරයට ගණයට 6000ක් විතර මේ ප්‍රමාණය නිසා මහා ලොකු يعني භයානක තත්වයක් නැහැ. නමුත් මේ වෙනකොට ඇත්තටම පොල්ගොල්ලෙන් පහලට යනවා තත්පරයට ගණාඩි 45000ක් විතර. එතකොට ඔබතුමාලට හිතා ගන්න පුළුවන් එතනින් 45000ක් යනකොට අතනින් 6000ක් එන්නේ. ඒ කියන්නේ ඒකට සාපේක්ෂව පොඩි ප්‍රමාණයක්. එතකොට අපේ ප්‍රදේශවාසීන් දැන් දන්නවා පොල්ගොල්ලෙන් වතුර යන ප්‍රමාණය අනුව කොච්චරද යට වෙලා තියෙන්නේ. තව ඒකට පොඩි ගාණක් එකතු වුණොත් කොයි වගේ තත්ත්වයක් එයිද කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. මං හිතන්නේ දැන් තියෙන තත්ත්වයේ හැටියට ඒවා ඊට වැඩි අපිට විවෘත කරන්න වෙන්නේ නැති වෙයි. නමුත් අපිට රාත්‍රී කාලයේ කොතරම් වතුර වැස්සක් ලැබෙයිද කියන එක අපිට හරියටම කියන්න බෑ. ඒ වුණොත් අපි සියලුම දෙනාට දැනුම් දෙනවා. නමුත් මේ වෙනකොට ඒ වතුර ප්‍රමාණය ඔක්කොම යන්නේ වික්ටෝරියාවට. වික්ටෝරියාවේ ඇත්තටම මේ වෙනකොට වතුර තියෙන්නේ 99%යි. නමුත් තව 61%ක් පුරවන්න පුළුවන්. එහෙම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් තව වික්ටෝරියා පුරවන්න ඉඩ ප්‍රමාණය තියෙනවා අක්කරඩි ගත්තොත් 358000ක් විතර. සාමාන්‍යයෙන් අපි ගත්තොත් කලාව අපි කියන්නේ අක්කරඩි ලක්ෂයයි කියලා. ඒ වගේ 3.5 ගුණයක් තියෙනවා වික්ටෝරියා පුරවන්න පුළුවන්. ඒ නිසා අපි මේ එන වතුර ප්‍රමාණය උඩ මහවැලි ඉහළ ද්‍රෝණයට ඇවිල්ලා වැහැලා ඒ එන වතුර ප්‍රමාණය වික්ටෝරියන් පල්ලෙහාට කීයටවත් මේ දැන් අදයි හෙටයි වැස්සාවත් ඒ වතුර ප්‍රමාණය එතනින් පහළට යන්නේ නැහැ. ඒ කියන්නේ මහවැලිය පහළ ද්‍රෝණියට එහෙම මේ වැස්ස නිසා ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒත් එක්කම දැන් අපි සියලුම මහවැලි ද්‍රෝණියම ගත්තොත් දැනට මේ වෙනකොට ඇත්තටම 152ක වතුර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තවත් 148ක් පුරවන්න ඉඩ තියෙනවා ජලාශවල. ඒ නිසා මේ ඇත්තටම එල්ලිනෝ තත්ත්වයක් එක්ක මේ ආව කෙටි කාලීන වර්ෂාපතනය නමුත් හෙට පහව යනවා. එහෙම නිසා ලොකු බියක් කරගන්න ඕනේ නැහැ. නමුත් අපි තව හදිසියේ හරි කොත්මලේ වැඩි කරන්න උනොත් අපි සියලුම දෙනාට දැනුවත් කරනවා. ඉතින් ඒ නිසා මේ සියලුම දෙනා අවධානයෙන් ඉන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතියි. ඊළඟ අවස්ථාව ලබා දෙන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතාට මේ වෙනකොට තත්ත්වය කොහොමද කඳුකර ප්‍රදේශයේ ඔබතුමාලා රතු නිවේදන නිකුත් කළා තියෙනවද නැත්නම් පස් කඳු කඩාවැටීම් වාර්තා වෙනවද මොකද්ද ඉදිරි තත්ත්වය? අතර මේ වනිට පසුගිය දින කිහිපය තුළ යම් තරම් වර්ෂාපතන ලැබුණා. ඒකම ඊයේ දිනේ ලැබුණු අධික වර්ෂාපතන සම ජාතික ගොඩනැගිලි පරිසංවිධාන ඊයේ රාත්‍රියේ ඒ වගේම අද උදෑසන සහ අද මධ්‍යහ්නයේ නාය මන්ත්‍රණගෙන් නිකුත් කර ලැබුවා. ඒ අනුව අපි ගත්තොත් එහෙනම් මානව දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ගංගහිල කෝරළේ සහ පස්බාය කෝරළෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3ටත් ඊට අමතරව කෑගල දිස්ත්‍රික්කයේ යටිඅන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹවුම කෝරළේ සහ නෝවුඩෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර 3 යටතේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. මෙහිදී ජනතාව මේ සම්බන්ධ සැලකිලිමත් ඇති මෙම නිවේදනත් සමග අනුතුරුදායක ස්ථානවල සිටින ජනතාව තමයි මේ සම්බන්ධ සැලකිලිමත් වෙන්නේ. අපි එහෙම ගත්තොත් එහෙම කණ්ඩි ආශ්‍රිතව ඒ වගේම ගල්පෙරළ ස්ථාන ඒ වගේ අලමාර්ග දෙපස සහ මාර්ග දෙපස කඩ ඉදිකරගෙන ඉන්න ජනතාව මේ සම්බන්ධ සැලකිලිමත් යුතුයි. එම ස්ථානවල සිටිනවා නම් ඔබ මේ ස්ථාන ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් කරා යන ලෙස තමයි මේ වෙලාවේ බොහොම වටිනාකමක් තියෙන්නේ. ඒ වගේම ඊට අමතරව අධීර 2 යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව උඩ පළාත දෙල්තොට මැද දුම්බර සහ පන්විලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ දරණියගල බුලත්කෝපිටිය අරනායක සහ දෙහියොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර කොත්මලේ බටහිර සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක රත්නපුර සහ ඉමුල්පෑන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර 2 යටතේ අවධානය සිටින නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒත් එක්කම කෑගල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හංගුරංගිත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ නිවිතිකලන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර 1 යටතේ විමසිලිමත් බන් සිටින නිවේදන නිකුත් කරන ලබනවා. මෙම නිවේදන ඉදිරියේදී පවතින වර්ෂාපතන සමග වෙනස් විය හැකියි. ඒත් එක්කම ලැබුණු වර්ෂාපතන සමග කෑගල් දිස්ත්‍රික්කයේ මාවනැල්ල කියන්නේ පහත
පහළ කඩුගන්නා ප්‍රදේශයේ ගල් පෙරලීමක් වාර්තා වෙනවා මාර්ගය తాවකාලිකව හිතෙන වසා දැමුවා පසුගිය පැය කිහිපය තුළ. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය 12 භාගයේ පාරේ සෝලක්කන්ද කියන ප්‍රදේශයේ අනවසරව කටින් ඒ කියන්නේ කට් එක මේ කණ්ඩිය නිර්මාණය කරලා එතන කඩයක් දාගෙන තියෙනවා. එතන හිට පුජ්‍යලෙක් අවසනාවන්ත ලෙස ජීවිතක්ෂරපත් වෙලා තියෙනවා. ඊට අමතරව නාවලපිටිය පාරේ 6 වෙනි සතමුන් කණුවසල 12 භාගයේ පාරේ කණ්ඩි කඩා වැටීමක් තියෙනවා. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අමගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කණ්ඩි කඩා වැටීම් කීපයක් වාර්තා වෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඉල්ලන්නේ ජනතාවගේ මොකද පහුගිය දිත්වා ව්‍යවසනය සමගම ලැබුණු අධික වර්ෂාපතන සමග බොහොම ප්‍රදේශවල නායෑමේ ස්ථාන සක්‍රිය වෙච්ච තැන් තියෙනවා. ඒ නිසා එම ස්ථාන මෙම ලැබෙන අධික වර්ෂාපතන සමග නැවත සක්‍රිය වීමේ හැකියාවක් තියෙන නිසා එම ස්ථානවල තියෙන ජීවත් වන ජනතාවට හඳුනාගෙන තියෙනවා අධි අවදාන ප්‍රදේශවල ජනතාව 16737ක් පවුල් එම පවුල් වලට තමන්ගේ සිද්ධ තත්ත්වය ඒගොල්ලන්ට වාර්තා දීලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න මෙම ලැබෙන වර්ෂාපතන සමග මේ ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථානයක කරා යන එක වඩාත්ම උචිත වෙනවා. මොකද මෙතන දෙන නිවේදනත් එක්කම ඒවා බල ඉන්න එපා. තමන්ගේ ජීවිත ආරක්ෂාව සලසා ගන්න සිල්ලා සිටින වගේම වර්ෂාපතන අඩු කාලයකදී වැඩි තීව්‍රතාවයක් සහිත වර්ෂාපතනක් අපිට ලැබෙනවා මේ කාලවලදී. ඒ නිසා ලැබෙන වර්ෂාපතන සමග වර්ෂාපතන ක්‍රමික වර්ධනයක් නිරීක්ෂණය වුත් එම ස්ථානයේ ඉවත් වෙන්න. මොකද සමහරට ඔබ යන ඔබට යාමට තියෙන පාර යම් ආකාරයකින් බාධාවක් ඇති වුණොත් එහෙම මේ ස්ථාන ඉවත් වීමේ යම් ආකාරයක නොහැකියාව පවතින නිසා අපි ඉල්ලා සිටිනවා මෙව දෙන නිවේදන වලට ඇහුම්කන් දෙන්න. ඒ නිවේදන වල ක්‍රියාත්මක ලෙස ඉල්ලා සිටිනවා.